කට්ටිය මම මේ අද ආවේ ඔයාලට මම දුන්න ෆෝකාස්ට් එකක් කොහොමද රන් වෙලා තියෙන්නේ කියලා පෙන්නන්න. good morning හැමෝටම. මේ තියෙන්නේ ඊයේ 19 වෙනිදා මම ඔයාලට දීලා ගිය ෆෝකාස්ට් එකක්. මේක මම ලයිව් දෙන්නේ ඔයාලට මේ ෆෝකාස්ට් එක. මේක මෙන්න මේ FPG එක බලන්න. එතකොට මෙන්න මේ FPG එකේ වැදිලා මෙන්න මේ FPG එකේ වැදිලා රිජෙක්ට් වෙන්න පුළුවන්. මේකෙන් බලන්න IFPG බලන්න ඊළඟට මොකද්ද bearish engulfing එකක් බලන්න. හරිද? bearish engulfing එකක් බලන්න. මොකද බයි බලන්න බෑ අද. බයි බලනවා නම් ඔයා අනිවාර්යෙන් මෙන්න මේ හයි එක ගන්න ඕනේ බයි බලන්න. right මම හිතනවා දකින්න ඇති කියලා live එක නැත්නම් මගේ YouTube channel එකේම මේ live එක ඒ විදිහටම තියෙනවා. බලන්න මේ තියෙන්නේ ඒ කියපු FVG level එක. මෙතන order එකක් තියෙනවා. දැන් order එක fill වෙලා ඉඳ order එක දැන් නැහැ පේන්න. right ඔහම තමයි මේ 6:00ට strong විදිහට දුන්න order block එකයි FVG එකයි. right ඊට පස්සේ මම ඔයාලට කිව්වා වගේම මේක වැදුනවා මොකක්ද හදන්නේ මෙයා හදනවා bearish engulfing candlestick pattern එක මෙන්න. වැටුණ ගමන් හදනවත් එක්ක මොකක්ද වෙන්නේ අපේ මෙන්න මේ 50යි EMA line එක නෙමෙයි 9යි EMA line එක ගලවනවා. මම හැමදාම කියනවා හැම වෙලාවෙම කියනවා මෙන්න මේ line දෙකකින් එකක් අනිවාර්යෙන් ගලවන්න ඕනේ. 9යි EMA ගලවන එක නම් ගොඩක් හොඳයි. කොහොම වුණත් අපේ confirmation හරි FPG එකේ ඇවිල්ලා වැටුණා bearish engulfing එකක් හැදුනා 9 EMA line එක break කරලා candle එක close වුණා. right ඒ කියන්නේ මොකද්ද මේ අපේ entry එක. right මේ අපේ entry එක stop loss එක high දැනට තියෙන high එකට තියාගන්නවා. ඊට පස්සේ right ඊට පස්සේ අපි මොකක්ද බලන්නේ? ඊට පස්සේ අපි බලනවා pip 20ක්. right pip 20ක් ඒ කියන්නේ දෙක. right pip 20ක් බලනවා. මේ pip 20 ගියාට පස්සේ අපි අපේ තියෙන profit එකෙන් භාගයක් අරගෙන market එක break even කරනවා. right market එක break even කරනවා. මේක දීලා තියෙන්නේ හරියටම 7ට. right අපි 6:00 අපිට entry එකක් හම්බුනේ නැහැ. අපිට 7ට හරියටම entry තියෙනවා. මේ බලන්න මේක රන් වෙලා තියෙන විදිහ. ඒක රන් වෙලා තියෙන විදිහ බලන්න. right මේක කවුරු හරි කෙනෙක් බලාගෙන ඉඳලා ගත්තනම් මේක ඇවිල්ලා පිප් 500ටත් වඩා වැඩි. පිප් 660ක ගේන් එකක් මේක දීලා තියෙනවා. මේ කියන්නේ සමහර දවස්වල මේ වගේ ගේන් දෙනවා. සමහර දවස්වල ස්ටොප් ලොස් වදිනවා. සමහර දවස්වලට බ්‍රහස්පතින්දා වගේ පිප් 20න් අපිට ප්‍රොෆිට් එකෙන් භාගයක් අරගෙන අයින් වෙන්න වෙනවා. කොහොම වුණත් ලොස්ට් වෙන්න බෑ. හම්බෙලා තියෙන ගාන අරගෙන මාරු වෙන්නයි තියෙන්නේ. දැන් බලන්න මේක හරියට බලන් හිටිය කෙනෙක්ට මෙන්න මේ මන් දුන්න ලයිව් ෆෝකාස්ට් එක පිප් අපි මේක ස්ටොප් ලොස් ට්‍රේල් කරත් අපේ අවසාන ස්ටොප් ලොස් එක මෙතන තියෙන්නේ. එහෙම වුණත් ඔයාට පිප් 510ක ගේන් එකක්. පිප් 510ක ගේන් එකක්.
මේක මම ලයිව් දුන්නේ ඔයාලට. මොකක්ද? FEG එක. FEG එකෙන් රිජෙක්ෂන් එක 42 ඉන්ගල්ෆින් හැදෙන කැඩල් එක 9 ලයින් එක ක්ලෝස් බ්‍රේක් කරලා ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ අපේ entry right. පිප් 20ක් කියපු ගමන් අපේ ප්‍රොෆිට් එකෙන් ගාණක් අරගෙන අපි මෙයාව BE කරනවා, බ්‍රේක් ඉවන් කරනවා. ඊට පස්සේ ස්ටොප් ලොස් එක පල්ලෙහාට අරගෙන එන්න තියෙන්නේ. right. බලන්න ඒ ෆෝකාස්ට් එක. right. කවුරු හරි දැක්කනම් ෆලෝ කරා නම් පිප් 500ක ප්‍රොෆිට් එකක් පිප් එකකට ඩොලර් එකක් ගත්තත් පිප් 500ට කීයද කියලා හිතාගන්න. ඉතින් මේක මෙහෙම ඔය ඒසියන් සෙෂන් එකේ සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව වගේ මයිනින් කරනවානේ. ගෝල්ඩ් මයිනින් කරන රටවල හින්දා ගෝල්ඩ් වලට පොඩ්ඩක් උදේම දෙන පැත්ත චයිනා එහෙම ඉන්නවා අපිත් එක්ක. චයිනා මම හිතන්නේ 9ට උදේ 9ට චයිනා මාකට් එක ආරම්භ වෙනවා. බෑන්ක් කරේමේ අපේ වෙලාවෙන් උදේ 9ට චයිනා වැඩ පටන් ගන්නවා. එතකොට ඒවා අපි අර ඉගෙන ගත්තේ නැති වුණාට මේ ඒසියන් සෙෂන් එකේ මේ ආසියාවේ තියෙන ගෝල්ඩ් වලට ලොකු ඉල්ලුමක්. ෆිසිකලි සහ ෆිසිකලි ගොඩාක්ම තියෙන ඒ වගේ මාකට් එක මේ මාර විදිහට මූව් කරලා තියෙනවා. මේක බලන්න පුළුවන් මේ සෙෂන් එක දාගන්නකො. ලක්ස් ඇල්ගෝ වලගේ මෙන්න මේ සෙෂන් කියන ඉන්ඩිකේටර් එක දාගන්න. ඒක දාගෙන මම පෙන්නන්නම් ඔයාලට. right. ඒක දාගෙන බලන්න ඒසියන් සෙෂන් එකේ හරිද? මම සෙෂන් මේවා කරලා තියෙනවා සෙෂන් ටික දාගන්න. right. බලන්න මේ ඒසියන් සෙෂන් එක තමයි මේ ටෝකියෝ කියලා පෙන්නන්නේ. හොඳේ බලන්න. දැන් මේක බලන්න මෙතන ලන්ඩන් එකේද නිව්යෝර්ක් එකේද හොඳටම යෙන් එක දීලා තියෙන්නේ කියලා. සිකුරාදා. ඊට පස්සේ අපි බලමු බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දාත් බලන්න. බ්‍රහස්පතින්දා හොඳ මූවමන්ට් එකක් දීලා තියෙනවා. බදාදා කියන්නේ වෙනම තත්ත්වයක්. බදාදා මේ දෙකේම දීලා නැහැ කියන්නේ බදාදා කියන දවස සමහර දවස්වල මූවමන්ට් වෙනවා, සමහර දවස්වල මූවමන්ට් නැහැ. මේ හැදෙන මූවමන්ට් එකක් ඇති හොඳේ. කොහොමද නිව්යෝර්ක් එකේ වොලටිලිටි ට්‍රේඩ් කරන්න හරිය අමාරුයි මට නම්. මේ මූවමන්ට් මෙයා දෙනවා. මේ පොඩි කරලා පෙන්නන්න ඉන්න නැත්තම් මේ අපේ තුන් මෙතනින් අපි එන්ට්‍රි එකක් ගත්තා කියලා. පිප් 120ක් පොඩියට පෙවුනට. ඒ වගේ හොඳ මූවමන්ට් අල්ලන්න පුළුවන් ටෝකියෝ පිප් 360ක්. right. ඒ වගේ හොඳ මූවමන්ට් අල්ලන්න පුළුවන් මේ ටෝකියෝ සෙෂන් එකේ ඒසියන් කිල් සෝන් එක. අනික මේක තියෙන මේ වැදගත්ම දේ තමයි මම දැක්ක මේකේ තියෙන වොලටිලිටි එක. ඒ කියන්නේ ලන්ඩන් වල තියෙන වොලටිලිටි එකයි නිව්යෝර්ක් වල තියෙන වොලටිලිටි එකටයි සෑහෙන්න ඒසියන් සෙෂන් එකේ වොලටිලිටි එක අඩුයි. ඉතින් ඒකේ වාසියක් තියෙනවා අපිට. මොකක්ද? එතකොට මෙන්න මේ වොලටිලිටි එකකින්ද මෙයා ස්ටොප් ලොස් ටක් කාලා අරගෙන හැරෙනවා. මාර ස්පීඩ් මේ දෙන්නගෙම ලන්ඩන් නිව්යෝර්ක් කියන්නේ ගේයින් එක දෙනවා වගේම ටක් කාලා මේ යද්දි මේ හැරෙනවා. මේ යද්දි මේ හැරෙනවා. මේ හැරෙන් ඉස්සෙද්දාමකෝ මෙතන ස්ටොප් ලොස් අරගන්න. ස්ටොප් ලොස් අරගන්නවා ආයෙන මම ගොඩාක් වෙලාවට දැකලා තියෙනවා මේ ලන්ඩන් එකටත් වඩා මේ නිව්යෝර්ක් සෙෂන් එකේ ගහන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය එයාලගේ ස්ට්‍රැටජිස් වලට ගහනවා.
මගේ ස්ට්‍රැටජිස් එකට මට හරියටම හරි ගියේ ඒෂියන් සෙෂන් එක තමයි. රයිට් ඒකෙන් තමයි මම ඒෂියන් සෙෂන් එකම ෆලෝ කරන්නේ. රයිට් හොඳ මූව්මන්ට් දෙනවා. හොඳයි. හොඳ මූව්මන්ට් දෙනවා. අපිට දවසකට බිගිනර් කෙනෙක්ට දවසකට $10,000ක් හොයාගන්න තිබුණා මම නම් කියන්නේ හොඳටම ඇති එයා අවුරුද්දක් මේකේ ටෙම්පරාදු වෙනවා නම් දවසට $10 ගානේ බලන්න මාකට් එකෙන් ගලවන්න. හරිද? $10 සෙට් වුණ ගමන් යන්න. ආයි මේකේ ඉන්න එපා. රයිට්. එහෙම බිගිනර් කෙනෙක්ට මම කියන්නේ වෙන කෙනෙක්ට නෙමෙයි. බිගිනර් කෙනෙක්ට කියන්නේ අනිවාර්යයෙන්ම දවසට $10,000ක් අරගෙන ඔයා මේක මම උදේමනේ දෙන්නේ. සාමාන්‍යයෙන් උදේ වැඩට යන කෙනෙක් නම් ඔයා 8ට නම් වැඩට යන්න ඕනේ. ඔක්කොම කරලා නැහැත් වෙලාම ඇවිල්ලා 6:00 වෙද්දි වාඩි වෙන්න ලැප්ටොප් එක ඉස්සරහට 7:00 වගේ වෙනකම් වෙලාව තියෙනවා නම් ඔයාලට $10,000ක් හොයන්න පුළුවන්. රයිට් ඉගෙන ගන්න කෙනෙක් වුණත් $10,000ක් හොයාගන්න පුළුවන්. ඒ වගේ දවස් 25ට මම ගිය පාර වීඩියෝ එකේ කිව්වා එහෙම ගේම් එකක් ගහගන්න මම මේක පාර්ට් ටයිම් එකක් විදිහට තියාගන්න. රයිට් ෆුල් ටයිම් කරන්න ඕනේ. පාර්ට් ටයිම් එකක් විදිහට තියන්න. ෆුල් ටයිම් කරද්දී මුළු දවසම chart එක දිහා බලන් ඉද්දී රයිට් ප්‍රශ්නයක් වෙනවා. මුළු දවසම මේ chart එක දිහා බලාගෙන ඉද්දී හරිද මට පැට්‍රිකලි වෙලා තියෙනවා. මම දවසට කොහොමද හරි ගාණක් හොයා ගන්නවානේ. කොහොම හරි ගාණක් හොයාගෙන ඉන්නවා මම දැන් බලන් ඉන්න තව chance එකක් හම්බ වෙනකම්. රයිට් ඒකිනුත් තව කීයක් හරි හොයා ගන්නවා කියමු. ආයි බලාගෙන ඉන්නවා ආයි තව chance එකක් හම්බ වෙනකම්. රයිට් ඒකිනුත් කීයක් හරි හොයා ගන්නවා කියමුකෝ. ආයි බලන් ඉන්නවා තව chance එකක් හම්බ වෙනකම්. මොකද වෙන්නේ? සමහරවිට මෙන්න මේ හොයාගත්ත ඔක්කොම ඩොලර්ස් ටික ආයි මම මාකට් එකට දීලා එක්ක 0 වෙලා නැත්නම් අතේ තියෙන ගාණක් ලොස් කරගෙන තමයි දවස ඉවර වුනේ. ඒකින්ද තමයි මම මේ ටයිම් ෆ්‍රේම් එකක් පාවිච්චි කරන්නේ. ඒකත් මට ලේසි ටයිම් ෆ්‍රේම් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. මේ වෙලාවල් වලට මම නිව්යෝර්ක් එක අතහැරලාම තියෙන්නේ ගෝල්ඩ් වල. හැබැයි හොඳ මූව්මන්ට් දෙනවා. සුපිරි මූව්මන්ට් දෙනවා. NFP වගේ ඩේටාස් වලට හොඳට මූව්මන්ට් දෙනවා. අන්නනුත් හොඳට මූව්මන්ට් දෙනවා. හැබැයි මට තියෙන ටයිමින් එක මට මේ ඒෂියන් කිල් සෝන් එක මම පාවිච්චි කරනවා. මුළු දවසම මාකට් එකේ ඉන්න කට්ටිය පොඩ්ඩක් ඩේන්ජර්. ඒ කියන්නේ මේ හොයාගත්ත ගාන ආයෙ දීලා තමයි පුටුවෙන් නැගිටින්න වෙන්නේ. ඒකින්ද මේක මේ මම වෙනම පාඩම් කියන ඒකට මේකට ඒවා මම හිමීට වීඩියෝස් දාන්නම්. තාම පටන් ගත්තා විතරයිනේ. රයිට් හිමීට වීඩියෝස් ටික දාන්නම්. මම ආයෙත් කියනවා මම මේ කාවවත් බ්ලොගර් කෙනෙක්වත් නැත්තම් මොකක් හරි ඉන්ඩිකේටර් එකක් විකුණ ගන්නවා. එහෙමත් නැත්නම් ඔය කෝස් කරන්නවත් සල්ලි දීලා මේ කෝස් වලට ගෙන්න ගන්නවත් නෙමෙයි. මට එහෙම වැඩක් සල්ලි වෙලක් නැහැ. මම මේකෙන් පොඩි ගාණක් හොයා ගන්නවා. මට ඒ ඇති. රයිට් කොටිපොත් වෙන්න ඕනේ. සිම්පල් විදිහට ජීවත් වෙනවා. මට තියෙන ටයිම් එකේ මම කීයක් හරි මේකෙන් හොයා ගන්නවා. මම ෆුල් ටයිම් ට්‍රේඩින් කරන්නේ නැහැ. මම මේක කරන්නේ මගේ පාර්ට් ටයිම් එකක් විදිහට. රයිට්. හරි මම ඔයාලට පෙන්නන්න ආවේ මගේ ෆෝකාස්ට් එක. ෆෝකාස්ට් එක කොහෙද බලන්න මේක මේ ෆෝකාස්ට් එක ලස්සනට දීලා තියෙනවා පිප් 500කට වැඩි. හොඳේ පිප් 500ට වැඩි. පිප් 500කට වැඩි. 1 to පේනවනේ ඉතින්. රයිට් අපි ස්ටොප් ලොස් ට්‍රේල් කරන හින්දා අපේ ස්ටොප් ලොස් එක වදිනවා මෙන්න මෙතන. එහෙම වුණා අපිට
මෙන්න මේ ගාන ගන්න පුළුවන්. right විශේෂම දේ තමයි අපි මොන වුණත් කවන්නේ කියලා මොකද කරන්නේ pip 20ක් දීපු ගමන් මේකෙන් දෙක වුණ ගමන් මොකද කරන්නේ අපි අපිට හම්බෙලා තියෙන ප්‍රොජෙක්ට් එකෙන් ගානක් අරගෙන මෙයාව BE කරනවා. right ඔක මගේ take profit ගන්න පළවෙනි rule එක pip. හරිද? pip 20 ගියපු ගමන් තියෙන ගාන අරගෙන තියෙන ගානෙන් භාගයක් හරි අරගෙන මෙයාව BE කරනවා. මගේ තර lost නෑ. BE කරලා බලන් ඉන්න. සමහරවිට BE වදින ඒකට අර මේ pip 20න් අපි හොයාගත්ත ගාන විතරයි. එහෙම තමයි මේ ට්‍රේඩින්. එහෙම නැතුනොත් මෙන්න මේ වගේ මූව්මන්ට් දෙනවා. හරි මම හිතනවා කට්ටියට පැහැදිලි වෙන්නේ නැති කියලා මගේ ෆෝකාස්ට් එක මම දුන්න සිකුරාදා දුන්න තාම පටන් ගත්ත විතරයිනේ අපි යමු මේකට right මොකද මේ full TP දීලා තියෙනවා අපිට pip 660ක් right pip 660ක full TP එකක් දීලා තියෙනවා අපේ ට්‍රේඩ් එකෙන් ඊයේ අපිට ප්‍රොෆිට් ගන්න පුළුවන් pip 520 pip 520ක විතරයි මේ ටේක් ප්‍රොෆිට් ගන්න විදිහයි ස්ටොප් ලොස් එක ට්‍රේඩ් කරන විදිහයි මම ලයිව් එකේ කියලා දෙන්නම් හොඳේ ඊට පස්සේ බලමු දැන් ගොඩක් කට්ටියට ක්ලියර් නේද මේ ඉන්ට්‍රීස් ගන්න විදිහ මම හිතනවා නැත්තම් මම හැමදාම උදේ 6:20 6 කාලා වගේදී ලයිව් එක එනවා මම බලනවා 6:30 කැන්ඩල් එක 6:30 කැන්ඩල් එක බලලා මම එන්ට්‍රියක් ගන්නවා ලයිව් ඔයාලත් එක්කම ඔයාලා ගන්නවා නම් අපි මම කන්ෆර්මේෂන් ආවොත් එහෙම නැත්නම් මම ඔයාලට මේ වගේ ෆෝකාස්ට් එකක් දීලා ලයිව් එක නවත්තනවා ඔයාලට පුළුවන් ඊට පස්සේ ඒ දේවල් හරියටම වෙනවා නම් රිස්ක් එක මැනේජ් කරගෙන පිප් 20ක් ගියපු ගමන් තියෙන එකෙන් ගානක් අරගෙන BE කරගෙන මේ ගේම් එක ගහගෙන යන මම හැමදාම කියනවා වගේ බිග්නර් කෙනෙක් ඉන්නවා නම් දවසකට මාකට් එකෙන් ඩොලර් 10ක් හොයන්න try කරන්න අවුරුද්දක් යද්දී ඔයා නිකම්ම දන්නේ නැති දේවල් වෙනවා නේද නිකම්ම දන්නේ නැති දේවල් වෙනවා සමහර කට්ටිය හිතන්නේ අනේ මේ අකෝ ඩොලර් 10 හොයාගෙන අවුරුද්දක් මේ දවසකට ඩොලර් 10 හොයාගෙන කරන්න පුළුවන් ද ට්‍රේනින් අර එහෙම කියලා කමන්නේ ඩොලර් 10 සමානලාට අපි දන්නේම නැතුව ඩොලර් 50 100 වෙනවා දවසට right මේ වගේ ගේන් එකක් දුන්නොත් මෙතන ඩොලර්ස් කීයද ඈ ඩොලර් 10 අඩුම right එදා ඔයාට ඩොලර් 10ක් ඔයා ගන්න හැබැයි ඔයාට තියෙන ට්‍රේඩ් කීයද දවසට තියෙන ට්‍රේඩ් දෙකයි එන්ටර් වෙන්න right එකක් මාත් එක්කම ලයිව් එකේදී එන්ටර් වෙන්න පුළුවන් හරිද දෙවෙනි එක මගේ ෆෝකාස්ට් එකෙන් කන්ෆර්මේෂන් ආවොත් එන්ටර් වෙන්න පුළුවන් මෙන්න මේ ට්‍රේඩ් දෙක විතරයි ඔයාලට ගන්න පුළුවන් මාත් එක්ක සෙට් වෙන කට්ටියට හරි සමහරවිට අපිට මෙදා මෙන්න මෙහෙම ලයිව් එන්ට්‍රියක් දෙන්න නැති වුණොත් අපිට දවසට එක එන්ට්‍රි එකට යන්න වෙනවා SL 0 කරගන්න try කරන්න හැම වෙලාවෙම pip 20යි right pip 20යි pip 20ක් ආපු ගමන් take කරන්න profit එකෙන් භාගයක් half right ඊට පස්සේ set මොකක්ද BE entry point එකට stop loss එක අරන් එන්න සරලවම ඔච්චරයි තියෙන දවසට ඊට පස්සේ stop loss වැදුනා හෝ profit එකක් ගත්තා හෝ මෙන්න මේ ට්‍රේඩ් එක කරන්න වෙන ට්‍රේඩ් දාන්න තහනම් හොඳේ මේ ට්‍රේඩ් එක කරන්න වෙන ට්‍රේඩ් දාන්න තහනම් ඊට පස්සේ
මාකට් එක හදට ගියත් සමහර දවස්වල අපි මේ ට්‍රේඩ් එකක් නැති වෙනවා. හොඳේ. සමහර දවස්වල මේ ට්‍රේඩ් එකක් නැති වෙනවා. එහෙම වුණොත් අපිට එදාට මොකද්ද? අපි එදා ට්‍රේඩ් කරන්නේ. රයිට්. අපි එදා ට්‍රේඩ් කරන්නේ. අපි එදා ප්‍රශ්නාර්ථයක් තියෙන මොකද මේ මාකට් එක අච්චර හාල් කරන්න කියලා ඉන්න තියෙන්නේ පහුවදාට දෙන්නකෝ කියලා. රයිට්. හරි මම හිතන්නේ ෆෝකාස්ට් එක ක්ලියර් වුණා. මම ලයිව් වීඩියෝ එකේ ෆෝකාස්ට් එක දුන්න කැලලක් පෙන්නුවා. පිප් 500ක 520ක ටේක් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් අපි ස්ටොප් ලොස් ට්‍රයල් කරන හින්දා නැත්නම් ෆුල් TP එක පිප් 660යි. right හරි එහෙනම් කට්ටියට මුස්සන්නයි මම හැමදාම ලයිව් වෙනවා සතියේ දවස්වල උදේ 6:20 වගේ වෙද්දී මොකද 6:00 කැඩල් එකෙන් අපේ කන්ෆර්මේෂන් එක අපි එන්ට්‍රියක් ගන්නවා මේ දවසේ අපිට 6:00ට ඇත්තටම එන්ට්‍රියක් දුන්නේ නැහැ. right 6:00 කැඩල් එක පොඩ්ඩක් පෙන්නන්න හොඳ 6:00 කැඩල් එක මේ ස්ට්‍රෝං කැඩල් එකක් උනේ නෑ මේ එයා ඩොජියක් වුණා ඊට පස්සේ එකක් ඩොජියක් වුණා ඊට පස්සේ එකක් ඩොජියක් වුණා ඊට පස්සේ එයා BOS එකක් දුන්නා right මෙයා මෙතන sorry change of character එකක් දුන්නේ මෙහි BOS අදන් ඉන්නේ මේ BOS අදන් ඉන්නේ මේ අවසාන BOS එක මේ අවසාන BOS එක liquidity hunt එකක් වුණා choch එකක් දුන්නා FVG එකක් හැදුවා එතකොට මෙතන තියෙන මෙන්න order block එකකුත් තියෙනවා මෙතන high volume එකක් තියෙනවා මාකට් එක down කරන්න මේ order block එක පට්ට strong with මොකක්ද liquidity hunt and change of character and FVG and මොකක්ද අපේ entry point එක තියෙනවා මෙතන මොකක්ද bearish engulfing ලියන්න බෑ bearish engulfing අවශ්‍යම කරනවා right liquidity hunt එකක් දීලා choch එකකුත් දීලා FVG එකකුත් දීලා තියෙනවා නම් මේ order block එක strong හරිද strong OB ඒ වගේම මෙන්න මේ FVG එකත් strong right අපිට මේ මෙතනින් අපේ stop loss run කරා නම් අපිට මේ order block එකනොත් entry එක බලන්න තිබ්බා මොකද මෙයා liquidity hunt කරලා ඉවරයි ආයි උඩ liquidity නෑ මෙයාට තිබිලා තියෙන කොහෙද liquidity කියලා කියන්නේ යට right අනික trend එක sell trend right එහෙනම් කට්ටියට strong OB ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න හම්බුණා OB වෙනයි strong OB වෙනයි හොඳේ OB වෙනයි හරිද order block වෙනයි strong OB වෙනයි හරිද වෙනස හරිද මේ වගේ OB ගලවනවා වෙනස තමයි මේ දෙකේ මෙයාගේ liquidity hunt එකක් ගිහිල්ලා තමයි OB එක හැදෙන්නේ මෙයාගේ liquidity hunt එකක් යන්නේ නැතුව තමයි OB එක හැදෙන්නේ එතකොට liquidity hunt එකක් ගිහිල්ලා හැදෙන OB එක FVG එක එකම level එකේ වගේ තියෙනවා නම් එකම zone එකකට ගන්න පුළුවන් නම් ඒක strong තේරුණාද දැන් මේක මෙතන right මේක මේ FVG එකයි මෙන්න මේ zone එකම right මෙන්න මේ zone එකම කාට හරි ගන්න පුළුවන් buy zone එකක් විදිහට තේරුණා ඒක තමයි buy zone එකක් විදිහට ගන්න පුළුවන් right පැහැදිලි නේද මම කියන්නම් liquidity hunt එක හරිද මෙන්න මේ choch එක උනාට
පස්සේ තමයි මේක liquidity hunt එකක් කියලා අපි identify කරගන්නේ. හරිද? ඊට පස්සේ මෙතන torch එකක් දුන්නාම හැදිලා තියෙන අවසාන buy candle එක මොකක්ද වෙන්නේ? OB එකක් වෙනවා. right? එතකොට මේ candle 1 2 3යි මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන FVG එකක් හැදෙනවා. right? මම OB එකත් එහෙම මුලින්ම කැටයිනේ නේ. මම හිතන්නේ මේක තේරෙන්නේ නැත්නම් මෙච්චර පැහැදිලි කරලත් මේක තේරෙන්නේ නැත්නම් සෑහෙන ගැටලුවක් හොඳේ. right? liquidity hunt short OB FVG. එතකොට මෙන්න මේ zone එක. මෙන්න මේ zone එක මොකද්ද? මෙන්න මේ zone එක buy zone එකක් නෙමෙයි මට ඉස්සෙල්ලා buy ද කියුනේ. මේක sell zone එකක් වෙනවා. right? ඒ sell zone එකේ වැදුන ගමන් rejection එකක් දෙනවා entry මෙතන. right? මම හිතුවා තේරෙන්නේ නැති කියලා. right? බලන්න අපි පාරේ නෙමෙයි. right? හරි එහෙනම් කට්ටියටම ජය වේවා. මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ලොකු දෙයක්. right? thank you.